ආයි කොහොමද ඔයාලට? අපි හැමෝම දන්නවා අපේ ලංකාවේ ඉතිහාසය කොච්චර පැරණිද කියලා. කොච්චර ලස්සනද කියලා. ඒත් ඒ සුන්දරත්වය ඇතුලේ අදටත් නොසඳුණු අන්ධකාරයක් සැඟවිලා තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ සාමාන්‍ය මිනිසුන් හදවත් නවත්තන්න සමත් වුණු ශ්‍රී ලංකාවේ වැඩිපුරම හොල්මන් සිද්ධි වාර්තා වුණු භයානක ස්ථාන 10ක් ගැන. අපි කලින් වීඩියෝ එකෙන් අරගෙන ආවා ලෝකයේ හොල්මන් නවත්තලා ගැවසෙන භයානක ස්ථාන 6ක් ගැන. මේ වීඩියෝ එක බලන්න නැත්නම් ගිහින් බලන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මේ ජනප්‍රිය විතරක් නෙවෙයි. ඇත්තටම අත්දැකීම් ලැබුවාගේ සාක්ෂිත් මෙතන තියෙනවා. අපි මුලින්ම යන්නේ අපේ ඉතිහාසයේ අඳුරතම් පිටුවකට. ඒ තමයි ඇහැලේපල් වලව්ව. 1814 සිදු වූ ඒ දිනයේ සිදුවීම ගැන පහළ ඇති. ඇහැලේපල් කුමාරයන් සහ දරුවන්ගේ ඛේද වාචකය. මිනිස්සු කියන්නේ රෑ 10න් පස්සේ මේ වලව්වට ඇතුළු වුණොත් තාමත් කුමාරිකාන්ගේ ශෝකයේ පිරි අඬන හැඬ ඇහෙනවා කියලා. ඒ වගේම කොරිඩෝර දිගේ පියමයින කාන්තාවගේ සිවනැල්ලකුත් පේනවා කියලා මිනිස්සු කියනවා. නගරයේ ආලෝකයට මුවා වෙලා හිටියට මේක තමයි ලංකාවේ වැඩිපුරම අద్భుත කතා හැදෙන තැන. රාත්‍රියේ මුරකරුවන් කනත්ත ලගින්න යන අය කියන්නේ මෙතන ආතර කියලා සුද්දෙක්ගේ හොල්මනක් ඉන්නවා කියලා. සුදු ඇඳුමකින් සැරසිලා රැට තමන්ගේ සෝනේ ඇවිදිනවා කියලා මිනිස්සු කියනවා. ඒ වගේම අමුතුදී සුදු ආලෝක කිරණ සහ හේතුවක් නැතුව ඇහෙන අඩි ශබ්ද නිතර මෙතනින් ඇහෙනවා කියලා වාර්තා වෙනවා. දවසක් මුරකරුවෙක්ට දැනලා තියෙනවා කවුරු හරි කෙනෙක් සොහොන් ගල් උඩින් ඇවිදිනවා කියලා. සමහර විට ඒ ආදර වෙන්නත් පුළුවන්. මේ බංගලාව බ්‍රිතාන්‍ය සමයේ වතු අධිකාරිවරයාට අයිතිලා තිබුණ කියලා තමයි සඳහන් වෙන්නේ. මේ කතාව ගොඩනගන්නේ ඒ වතු අධිකාරිවරයාගේ බිරිඳගේ ආත්මය වටා. ඒ ඛේදවාචකයෙන් මිය ගියා කියලා තමයි විශ්වාස කරන්නේ. මෙහි ගිය බොහෝ අය පවසන්නේ ඔවුන්ට කාන්තා කණහඬකින් කතා කරන ඇසුණු බවත්, තමන්ගේ කොණ්ඩෙන් ඇදීමක් දැනුණු බවත්, ඒ වගේම බංගලාව ඇතුළේදී හිතා ගන්න බැරි විදියට සීතල වෙන තැන් තියෙනවා කියලා ඔවුන් පවසන. ඒ සීතල ආත්මයක් ළඟ ඉන්න කෙනෙකුගේ සලකුණක් වෙන්නත් පුළුවන්. මේ කතාව ටිකක් වෙනස්. මේක එක හොල්මන් කතාවක් නෙමෙයි. මුළු ගම්මානිකම ආත්මයන්ගේ කතාවක්. කොත්මල ජලාශය හදද්දී පන්සල් ඉඩකඩම් නිවාස ගණනාවක් ජලයෙන් යට වුණා. මිනිස්සු කියනවා ඒ යටවන මිනිස්සුන්ගේ ආත්ම තාමත් ජලාශය වටේ සැරිසරනවා කියලා. විශේෂයෙන්ම මීදුම තියෙන අලුයම වෙලාවට දීවරෝ දැකලා තියෙනවා වතුර මතින් අමුතු විදුලි පාන් එහෙට මෙහෙට යනවා. ඒ වගේම වතුර වටින් ගාන්ඩාර නාද වගේ ශබ්ද ඇහෙනවා කියලා කටකතා තියෙනවා. දික්කන්ද වලව තියෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ. මේක විශාල වලව්වක්. දික්කන්ද වලව හොදකලාවගේ ආකාරයට විතර බයක් දන්වන්න සමත් වෙනවා. රෑ වෙලාවට අමුතු ශබ්ද, කාමරවල ඇතුලේ පියන් විවරණ ශබ්ද, කෙනෙක් ඇවිදිනා වගේ හැඟීමක් දැනෙනවා කියලා සමහරු කියනවා. ඒ වගේම රෑ වෙලාවට සුදු ඇඳුමක් ඇඳගත්ත කාන්තාවක් පේනවා කියලා තවත් අය කියනවා. වැඩියෙන් බය හිතෙන්නේ මෙතෙන්ට ගියපු කීප දෙනෙක් එකම කතාව කියන එක. ඇතුළට ගියාම හදිසියෙම අමුතු සීතලක් දැනෙනවා කියලා ගොඩක් අය කියනවා. දික්කන්ද වලව ගැන ඇත්තටම හොල්මන් තියෙන තැනක්ද? නැත්නම් මේක කතා විතරද? සමහරු කියන මෙතන හොල්මන් තියෙනවා කියලා. තව සමහරු කියන මේ කතාව ඔක්කොම බොරු කියලා. ඔයාලට හිතන දේ කමෙන්ට් කරන්න. බෝගම්බර වන්දනාගාර හදලා තියෙන ඉංග්‍රීසි කාලේ. මෙතන ගෙනාවේ සාමාන්‍ය හොරු විතරක් නෙවෙයි. මරණ දඬුවමට ලක් වෙච්ච තරුණ අපරාධ කරපු ජීවිතයේ අවසාන මොහොත මෙතන ගත කරපු ගොඩක් අය මෙතන හිටියා. මෙතන වැඩ කරපු නිලධාරීන් කියන කතා තමයි වැඩිපුරම බය හිතෙන්නේ. රෑ වෙලාවක හිස් කාමරවලින් කතා කරන ශබ්ද, දොරවල් ඉබේම ඇරෙනවා වැහෙනවා. කවුරුත් නැති වෙලාවට කවුරු ඇවිදිනා වගේ ශබ්ද ඇහෙනවා කියලා නිලධාරීන් කියනවා. වැඩිපුරම බය හිතෙන්නේ මරණ දඬුවම් කාමරේ ළඟ. එතනට ගිය අය කියන්නේ ඇඟට අමුතු විදිහේ සීතලක් දැනෙනවා කියලා. බෝගම්බර බන්ධනාගාරය ඇත්තටම හොල්මන් තියෙන තැනක්ද? නැත්නම් මිනිසුන්ගේ වේදනාව ඉතිරි වෙච්ච තැනක්ද? ඒක තීරණය කරන්න ඔයාලා. එක දෙයක් නම් හරි. බෝගම්බර බන්ධනාගාරය අදට නියඩ බය කතා කියන තැනක්. ඉස්සර මේ ගේ ඉංග්‍රීසි කාලේ ජෙනරාල් කෙනෙක්ට අයිතිලා තිබිලා තියෙනවා. බාහිරින් බලද්දි සාමාන්‍ය ගයක් වගේ පෙනුනත් රෑ වෙද්දි මේ ගේ ගැන කතා වෙන විදිහ වෙනස්. මෙතෙන්ට ආපු අය කියන කතාව තමයි රෑ වෙද්දි ගේ ඇතුලින් අමුතු ශබ්ද එනවා, දොරවල් ඉබේ ඇරෙනවා, වැහෙනවා. උඩුමාලේ කෙනෙක් ඇවිදිනා වගේ ශබ්දත් ඇහෙනවා කියලා තවත් සමහරු කියනවා. ඒ වගේම ගේ ඇතුළට ගියාම අමුතු සීතලක් දැනෙනවා කියලා තවත් සමහරු කියනවා. ඉස්සර කාලේ රාදුරු රෝගය කියන්නේ මිනිසුන් හුඟක් බය හිතන රෝගයක්. ඒ නිසාම මේ රෝගවල හදලා තියෙන්නේ මිනිසුන්ව වෙනම තබා ගන්න. මෙතනට ගියයි කියන කතාව තමයි රෑ වෙද්දි ඉස්වාට වලින් කතා කරන ශබ්ද, කෙනෙක් කවුරුත් නැති වෙලාවට දොරවල් කම්පන වෙන ශබ්ද ඇහෙනවා කියලා තවත් සමහරු කියනවා. ඒ වගේම ඇතුළට ගියාම හුස්ම ගන්න අමාරු වෙනවා කියලා තවත් සමහරු කියනවා.
හදිස්සියම ශරීරයේ බර වෙලා යනවා කියලා තවත් සමහරු කියනවා. මේ ගම්මාන ගැන කතා වෙන පටන් ගන්න තියෙන්නේ රැය වෙද්දි සිද්ධ වෙන අමුතු සිදුවීම් නිසා. දවල් වෙද්දි සාමාන්‍ය ගම්මානයක් වගේ පෙනුණා රැය වෙද්දි පරිසරය වෙනස් වෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. මෙතන ඉන්න අය කියන කතාව තමයි රැය වෙද්දි ගෙවල් අතරින් අමුතු සද්ද කවුරුන් නැතිවට පාරවල් කෙනෙක් ඇවිදින වගේ පාස් සද්දත් ඇහෙනවා කියලා මිනිස්සු කියනවා. සමහරු කෙනා රැය 12න් පස්සේ ගම්මාන හරහා යන්න හිතෙන්නේ නැහැ කියලා. වැඩියම බය හිතෙන්නේ රැය වෙලාවට හදිස්සියෙන් ලයිට් තිබුණත් පරිසරයම අඳුරනවා වගේ හැඟීමක් දැනෙනවා කියලාත් කියනවා. ඒ නිසාම පිටින් එන රැය වෙද්දි ඉක්මනින් මේ පැත්තෙන් යන්න බලනවා කියලා කතා තියෙනවා. රාජපක්ෂ ගම්මානයේ ඇත්තටම හොල්මන් තියෙන තැනක්ද? නැත්නම් කාලයක් පුරාට මිනිසුන් අතර පැතිරුණු පය කතාවල එකතුවක්ද? අපි අවසානට කතා කරන්න යන්නේ දකුණු වෙරළ තීරය ගැන. 2004 සුනාමි ඛේදවාචකයෙන් ජීවිත දහස් ගණන් නැති වුණා. දකුණු වෙරළ තීරයේ විශේෂයෙන් රාත්‍රී කාලයේ සුළඟත් එක්ක විලාප හඬක් ඇහෙනවා කියලා මිනිස්සු කියනවා. ඒ විතරක් නෙවෙයි වෙරළ ආසන්නයේ අමුතු සෙවණැලි පාවෙනවත් මිනිස්සු දැකලා තියෙනවා. සමහර විශ්වාස කරන්නේ අකාලේ මියගිය අය තවමත් නෑදෑයන් සොයනවා කියලා. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. මේක තමයි අපේ 5 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයාලා විශ්වාස කරනවද අපේ රටේ මේ ස්ථානවල හොල්මන් අවතාර ඉන්නවා කියලා? ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලාත් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ 2026 අලුත් අවුරුද්ද ඔයාලගේ හීන හැබෑවෙන අවුරුද්ද වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට සුබ දවසක්.